හලෝ යාළුවනේ මං අද හදන්නයි යන්නේ සොෆිට්ටෝ. යාළුවනේ මුලින්ම අපි ඔලිව් තෙල් ටිකක් දාලා පෙන්තෝලයක ලිපේ තියාගන්නවා. යන්නේ. ඔයාලත් එන්න මාත් එක්ක පාස්තා හදන්න. මට ඉතින් ඉස්සෙල්ලා වීඩියෝ එක ගන්න බැරුව ගියානේ. ඉස්සෙල්ලාම අපි පෙන්තෝල එකක් ලිපේ තියාගෙන ඊට පස්සේ සොෆිට්ටෝ එකෙන් එළවලු ටික දාලා ගන්නවා යාළුවනේ. මේ විදිහට අපි තව පෙන්තෝල එකක් ලිපේ තියාගෙන සුප් කැටයක් දාලා ඊට පස්සේ අලගෙඩි 3ක් විතර අපි සුද්ධ කරලා මේ විදිහට චූටියට කපා ගන්නවා. බලන්නකෝ ඒ අතරේ සුප් එක ලස්සනට හැදිලා තියෙනවා. මම දැන් අර ටික ඔක්කොම කපාගෙන ඉවරයි. අපි කැරට් දාලා හදාගත්තු එළවලු එකටම අපි මේකටම දාගන්නවා අල ටිකත්. අපි ඉස්සෙල්ලා හදාගත්ත සුප් එකෙන් මේකෙන් ටික ටික දාලා කලවම් කරගන්නවා මේකට. අපි මේකට තක්කලි ගෙඩිකුත් කපාගෙන දාගමු. යාළුවනේ අපි මේ හදන්න යන එකේ නම තමයි මේකේ නම තමයි පාස්තා පතාති තුබෙත්ති. අපි දැන් හදාගත්තු අල දාලා හදාගත්තු ඒක ටිකක් කලවම් කරගන්නවා. යාළුවනේ අපි මේකට ලුණු ටිකකුත් එකතු කරගමු. යාළුවනේ මේ වෙනකොට අල ටික ඔක්කොම තැම්බිලා එළවලු ඔක්කොම තැම්බිලා ඉවරයි. අපි මේකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පාස්තා මිස්තා කියන එක පාවිච්චි කරන්නේ. විනාඩි 9ක් ලිපේ තියලා තම්බ ගන්න ඕන. එතන ලියලා තියනවා ගහලා. මේ වෙනකොට අපිට හදාගත්තු කරි එක රෙඩි. මම දැන් පාස්තා කිරා ගන්නයි යන්නේ. මේ විදිහට ග්‍රෑම් 300ක් විතර අපි කිරලා ගමු. යාළුවනේ මම ඊට පස්සේ පාස්තා ටික තම්බ ගත්තා. ඒක මට වීඩියෝ එකට ගන්න බැරුව ගියා. ඊට පස්සේ අපි පාස්තා ටික අර අපි හදාගත්තු එකට දාලා කලවම් කරනවා. කලවම් කරලා එක විනාඩියක් වගේ අපි චුට්ටක් ආයි කුක් කරගන්න ඕන. අපි මේකට උඩින් ෆර්මෙජ්ජානෝ චුට්ටක් දාන්න ඕනේ. යාළුවනේ අපි ඊට පස්සේ පිඟන් වලට බෙදාගමු. ඔයාලත් හදලා බලන්නකෝ. ගොඩාක් රසයි මේක.